අපි දැන් කරන්න යන්නේ මඳුරු නාශකයක් හදන හැටි. මඳුරු නාශකය දියරයක්. හරිද? පවුඩර් එකක් නෙමෙයි දියරයක්. ඒකට ඉස්සෙල්ලා මේ තෙල් ටික දාලා රත් කරගන්න ඕනේ. මේ පොල් තෙල් ඇවිල්ලා පොල් තෙල් වගේම අපිට තල තෙලත් පාවිච්චි කරන්න පුළුවන්. කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක දැන් රත් වෙගෙන එනකොට අපි කොහොඹ පොළ මම ලේසියට කලින්ම කොටා ගත්තා. කොහොඹ පොළ මෙන්න මේ වගේ ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. වේලලා සෝදලා පවණි වේලගෙන මේ වගේ ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ගොඩාක් පවුඩර් කරන්න නැතුව මේ වගේ කැපිලි තිබුණාට කමක් නැහැ. මේක දැන් රත් වේගෙන එනකොට තමයි දාන්න ඕනේ. එතකොට මේකේ පෙන නැගී. එතකොට අපි මද ගින්නේ තමයි ඒක මෙයා කරගන්න ඕනේ. ප්‍රශ්නේ අඩු කරගන්න ඕනේ. අපිට ඕන වෙනවා මේ තෙල හදාගන්න खराब නැටි ඕන වෙනවා. තව මේ කපුරු බෙහෙත් කඩවල තියෙන මේ සාමාන්‍ය කපුරු නෙමෙයි පච්ච කපුරන් කියලා. ඒක විශේෂයි. ඒක හරි ගණන්. ඒ කපුරු තමයි හොඳ. ඒක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒක නිකන් මේ කැබලි වගේ කැට වගේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කෑලි ඉල්ලපුවම දෙනවා. ඒක අපි කුඩු කරගන්න ඕනේ. තෙල් එක රත් වෙලා එනකොට දාපුවම තමයි අපිට අර පැහැය ගන්න පුළුවන්. තාම රත් වුණා මදි. තව චුට්ටක් රත් වුණාට පස්සේ අපි මේ කොහොඹ කොළ ටික ඒකට තෙලට දාගන්න පුළුවන්. මේ තෙල් එකතු කරන්න තියෙනවා ලීටරයක්. දැන් මේ තෙල් ටික රත් වෙගෙන එනවා. රත් වෙලා තියෙනවා. අපිට ඇති පමණට අපි දැන් මේව ටික මේ එහෙම හොඳට උතුරනකොට තමයි මේව දාපුවම පෙන නගින්නේ. මෙන්න මේ බිමට හැලෙන්නේ නැති වෙන අපිට අල්ලගෙන මෙන්න හැන්ද දාගන්න ඕනේ. හැන්ද ගහගෙන ඉන්න වෙනවා. ටික පමණයි එකතු කරන්නේ. පස්සේ මේක දාගත්තට පස්සේ තමයි අපි අනිත් ඒවා එකතු කරන්නේ. දැන් අපිට ඇති මේක මෙලිප ඉතුරුලා තියෙන දැන් ඉතුරුලා හැලෙන්නේ නැති වෙන්නේ. ඒක ටික පෝට් කරන්න හරිනේ. ඒක උතුරනවා. විනාඩි 5-10ක් විතර මෙහෙම හැඳ ගෑවම ඇති.
එතකොට අර පැහැයි ලැබෙනවා. සුවඳකුත් වෙනවා දැනෙනවා ඇති නේද? සුවඳක් එනවා. රස්නෙන් තියෙන නිසා බාගන්න ටිකක් එක නිවෙන්න අරින්න ඕනේ. ඒ නිසා මේ ලෑල්ලක් තුලින් අපි ඒක තියනවා. දැන් ඉතින් ඒක අපි නිවෙන්න අරින්න ඕනේ. නිවුණාට පස්සේ තමයි අනිත් ඒවා ටික දාලා ඇසුරුම් කරගන්න ඕනේ.